කිචන් එක අලුත් වෙලා. හදමුද අලුත් රෙසිපි එකක්. පොඩ්ඩක් ඉන්න. අද අපි රසමලස රෙසිපි එක හදන්න අපිත් එක්ක එකතු වෙන්නේ 100%. අපේ රටේ නිෂ්පාදනයක් කරන ෆ්ලේවර් රූම් බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදනය. මුලින්ම අපි කරන්න ඕනේ මොකක්ද? අහමදේ වෙන් කරගෙන ඉන්න ඕනේ. හා. මේක පැටලෙන්න. හා. මේකට. මික්ස් කළමු. බබල්ස් එනවා. ඔය බබල්ස්. අයිස්ක්‍රීම්. මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක මෙහෙම පැත්තකින් අයින් කරලා පාන් පිටි දාමු. හා බබදා. හා මේකට එක. බේකින් පවුඩර්. හා. එකක් දාමු. ඊට පස්සේ අපි මෙහෙම කවලම් කරලා ඊට පස්සේ අපි කහමදේකට මොනවද දාන්නේ? සීනි. හා මම චින් දාන්නේ. හා අපි අරන් දෙන්න. ඊට පස්සේ අපි දාන්නේ මොනවද? වැනිලා. වැනිලා. ඊට පස්සේ අපි මේකට දාගමු. හා. මේ පාන් පිටි බේකින් පවුඩර් මික්ස් කරගත්ත ටික ටික දාලා කවලම් කරන්න. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? කහමඩ වල ටික දාන්න. කහමද මේ? සුදු මද? අම්බ පළමට. චුට්ට දාලා මික්ස් කරගමු. ඊට පස්සේ අපි දාන්නේ මොනවද? ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක්. සීක්ස්. අපි දැන් කරන්නේ මේ බෝල් දෙකට මේ මික්ස් එක බාග දාගන්න. ස්ට්‍රෝබෙරි මේක වැනිලා. අපි හදාගමු. වැනිලා. ස්ට්‍රෝබෙරි. අපි එහෙනම් oven එකට දාමු. හා. ඔන්න අපේ කේක් දෙකම බේක් වෙලා තියෙනවා. අපි අරන් ඉන්න. අල්ලන්න. අපිට දැන් තව මික්ස් එකක් තියෙනවා හදාගන්න. මොකද මේ? හදලා ගන්නකෝ. මොනවද දාන්නේ? මිල්ක්. මිල්ක්. ඊට පස්සේ මොනවද දාන්නේ? කන්ඩන් මිල්ක්. අපි දාන්න. හා. අපි දැන් මේක හොඳට ෂේක් කරගමු. ඊට පස්සේ අපි මොනවද දාන්නේ? whipping cream. Wow. icing sugar. හරිද? Soy bubbles. අම්බෝ. ඊට පස්සේ අපි දාන අපි හදාගත්ත මිල්ක් එක. අපි දාන්නේ මොනවද? ජෑම්. ස්ට්‍රෝබෙරි ජෑම්. මිල්ක් ෂේක් ෆ්ලේවර් එකෙන් හදපු ස්ට්‍රෝබෙරි කේක් එක. Topping. අපි ෆ්‍රිජ් එකේ දාලා එන්න. හා. කිඩි දාන්න ඕනම. ඔව්. මේ ෆ්ලේවර් රූම් බ්‍රෑන්ඩ් එකේ එන මිල්ක් ෂේක් ෆ්ලේවර්ස් ඔයාලට ඕනම ආපිකෝ සුපර් මාකට් එකෙන් මිලදී ගන්න පුළුවන්. මිලදී අරගෙන මේ වගේ රසමලස රෙසිපි එකක් හදලා මගේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදියට ඔයගලන්ගේ රෙසිපි එකේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ එතනින් තෝරගන්න විනර්ස්ලට ෆ්ලේවර් රූම් විතින් වටිනා ගිෆ්ට් හැම්පර් එකක් දිනා ගන්න පුළුවන්.